සුබ දවසක් යාළුවෝ ඔයාලා හැමෝටම. අද අපි බලමු කොහොමද අපේ WhatsApp chat එකක් තව කෙනෙකුට බලන්න බැරි විදිහට ලොක් කරගන්න කියලා. හොඳයි යාළුවෝ, අපි වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අවසානයේ like කරන්නත් අමතක කරන්න එපා. අපි බලමු එහෙනම් කොහොමද මේක කරන්නේ කියලා. ඔයා යන්න මුලින්ම මේ විදිහට ඔයාගේ WhatsApp app එකට. හරි, මේ විදිහට WhatsApp එක ආවට පස්සේ ඔයාට අවශ්‍ය chat එක මෙන්න මේ විදිහට තෝරගන්නවා. මම මේ විදිහට මගේ chat එක මේ විදිහට මෙතන අවශ්‍ය කෙනාගේ උඩින් මේ විදිහට ටච් කරගෙන ඉන්නවා. ටච් කරගෙන හිටියට පස්සේ මේ විදිහට කොළ පැහැයට ලක් වෙනවා. මේ විදිහට කොළ පහයට වෙනවා. ඊට පස්සේ මේ ඔයාලට පේනදී දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙනවා මෙන්න මේ ඩොට් තුන. මෙන්න මේක උඩ ටච් කරනවා. හරි, ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මැදට වෙන තියෙනවා lock chat කියලා. මෙන්න මේ lock chat කියන එක මෙන්න මේ විදිහට ටච් කරනවා. ඊට පස්සේ මේ යටින් ඇවිල්ලා තියෙනවා මේ continue කියන එක මෙන්න මේ විදිහට දෙන්න. හරි, ඊට පස්සේ ඔයා යාළුවනේ fingerprint එක හරි password එක හරි දීලා තියෙනවා නම් ඔයාගේ ඒක ඉල්ලලා ඇති. මම මේ විදිහට ඒක දෙනවා. හරි යාළුවනේ, දැන් ඔයාලට පේනවා ඉතින් මෙතනින් lock chat කියලා වැටලා තියෙනවා. ඉතින් මම මේක ටච් කරලා වෙන්න මේ විදිහට. හරි, ඊට පස්සේ දැන් ඔයාලට පේනවා මෙතන මගේ fingerprint එක ඇවිල්ලා තියෙනවා. ඔයාගේ password එක හරි fingerprint හරි දීලා තියෙනවා මෙන්න මේ විදිහට ඇවිල්ලා ඇති. මේ fingerprint එක දී lock කරලා ඇරියට පස්සේ තමයි මට ආයේ මේ chat එක බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහ තමයි යාළුවනේ WhatsApp වල තියෙන chat එක. ඔයාලට අවශ්‍ය chat lock කරගන්න පුළුවන් සරලම පහසුම ක්‍රමය. ඉතින් වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.